my YouTube channel. ඉතින් මම හෂි මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මං අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. මං අද අරගෙන ආව වීඩියෝ එක කෙට්ටු වෙන කැමති ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි අරගෙන ආවේ. ඉතින් ඊට කලින් මුලින්ම කියන්න ඕනේ මම බඩ අඩු වෙන්න, කොණ්ඩේ යනවට, කොණ්ඩේ දික් වෙන්න වගේම ස්කින් ටෝන් එක වෙනස් කරගන්න විදිහ ගැන වීඩියෝස් පහලින් දාලා තියෙනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් නම් මම ආරාධනා කරනවා ඒ වීඩියෝස් ටිකත් බලන්න කියලා. මම මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉටු වෙන්න හැමෝටම තියෙන ආසාව තිබුණාට ටිකක් කරගන්න හරි අමාරුයි. මොකද කෙටු වෙන්න ඩයට් කරන්න ඕනේ, එක්සර්සයිස් කරන්න ඕනේ, කටිය මහන්සි වෙන්න කැමති නැති නිසා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඔයාලා ඩයට් එකට යන්න ලේසි ක්‍රමය ඒ වගේම ඇඟ කොහොමද ඉක්මනට අඩු කරගන්නේ කියලා. කෙට්ටු වෙන්න ඕනේ කිව්වහම මුලින්ම මතක් වෙන්නේ ඩයට් කරන්න ඕනේ. ගොඩාක් කට්ටිය හිතාගෙන ඉන්නවා ඩයට් කරනවා කියන්නේ ෆාස්ටින් ඉන්නවා කියලා. ඇත්තටම ඩයට් කරනවා කියන්නේ ෆාස්ටින් ඉන්නව නෙවෙයි. ඉතින් මම ඔයාලට කියන්නම් මුලින්ම ඔයා කෙට්ටු වෙන්න try කරන කෙනෙක් නම් පුළුවන් තරම් ඔයාලා ඈඩ් වෙන්න පිටි, සීනි, තෙල් වලින්. හරිද? විශේෂයෙන්ම පිටි, සීනි, තෙල් ඒ තුනෙන් ඔයාලව සෑහෙන විදිහට මහත් කරනවා. ඉතින් මුලින්ම ඔයාලට සීනි වලින් අඩු වෙන මම දැන් මේ වීඩියෝ එකේ කියනවා කටපාලනය කරගන්න කොහොමද කියලා. කටපාලනය කරගන්නේ මුලින්ම ඔයා හිතන්න ඔයා දවසට තේ 10ක් බොනවා සීනි හැඳි 10ක් දාලා. ඇත්තටම අපේ ඇඟට දවසකට ඕනි ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණය නැත්තම් ඒ ප්‍රමාණයට වැඩියෙන් ගන්නකොට ඒක අතිරික්තයක් විදිහට අපේ ඇඟෙන් තැම්පත් වෙනවා. හරිද? දැන් අපි හිතන්න අපි දවසකට අපි බත් කන්න ඕනේ බත් ග්‍රෑම් 100ක් කියලා හිතමුකෝ. බත් ග්‍රෑම් 100ක් කන්න ඕන නම් අපි ඇත්තටම 100ට වැඩිය කනවනේ. එතකොට අර වැඩිපුර කන ටික පස්සේ කාලෙක ප්‍රයෝජනයක් වෙයි කියලා අපේ ඇඟේ තැම්පත් කරනවා. විශේෂයෙන්ම පිටි, සීනි ඒ වගේ දේවල් අපේ ඇඟේ තැම්පත් කරන්නේ මේ දේ විදිහට. අපි දැන් කට්ටිය කියනවා අනේ අපි නම් වැඩි තෙල් කන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ හොඳට බත් කනවා, හොඳට පැණි රස ಜಾති කනවා. ඉතින් ඒගොල්ලෝ ඒ කන දේවල් අන්තිමට අපේ බොඩි එකේ මේ තැම්පත් කරන්නේ මේ තෙල් විදිහට. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් මහත් වෙනවා. ඒක තමයි ඇත්තටම හේතුව. මම කියන්නේ මුලින්ම ඔයාලා සීනි නවත්තන්න. හරිද? අපිට හැමදේම දැන් හිතන්න අපිට දිගටම අපේ ඇඟ මේන්ටේන් කරගෙන යන්න බැරි හේතුව ඇත්තටම ඔයාලට විතරක් නෙවෙයි මටත් තියෙනවා. අපිට මේ දැන් අද අපි සීනි නවත්තනවා. අපි කරන්නේ මොකද්ද? සීනිත් නවත්තනවා, පිටිත් නවත්තනවා, අරවත් නවත්තනවා, මෙව්වත් නවත්තනවා. ඇඟට අර නිකන් කලින් හොඳට කාපු එකට එකපාරට නවත්තපු ගමන් ඉන්න බෑ. ඊට පස්සේ දවසයි කරන්නේ ඊට පස්සේ ආයෙ නවත්ත. එහෙම කරන්න එපා. හරිද? ඔයාලට කෙට්ටු වෙන්න ඕන නම් ඇත්තටම මට මේ දැන් කෙට්ටු වෙන්න ඕනේ. මම සතියකින් කිලෝ මෙච්චරක් අඩු කරගන්නවා කියලා ඔයා හොඳට කන කෙනෙක් නම් ඔයාට ඇත්තටම සතියෙන් කරන්න අමාරුයි. බැරි නැහැ. අමාරුයි. සතියකින් මෙහෙම කරනවා නම් ඔයාට ඔයාගේ කට සෑහෙන පාලනය කරන්න වෙනවා, වර්ක්අවුට් කරන්න වෙනවා, පුදුම විදියට ඔයාට මහන්සි වෙන්න වෙනවා. ඒ වගේ ඇඟ අඩු කරගන්නයි. ඔයා ටාගට් එකක් තියාගන්න. දැන් ඔයාගේ හිතන්න ඔයාගේ කිලෝ 80ක් තියෙනවා කියලා බලන්න. මගේ බර මම කිලෝ 75ට අඩු කරනවා. ඒ වගේ ඔයාගේ ටාගට් එකක් තියාගන්න. බර අඩු කරන එක ඔයාලා එක වේගෙන් බර අඩු කරන්න ගියොත් ඔයාලා ඒක නවත්තපු ගමන් හිටියට වැඩිය වේගෙන් ඔයාලව මහත් වෙන්න ගන්නවා. ආයෙ බර හිටියට වැඩිය වේගෙන් වැඩි වෙනවා. ඉතින් මුලින්ම මේ බර අඩු කරගන්නවා නම් හෙමින් කරන්න. ඒ කියන්නේ මාසයක් විතර ගියාට කමක් නැහැ. පිටි සීනි කන්න එපා. එතකොට ඔයාලා ඒ කන්න නැතුව ඉන්නේ කොහොමද? ඔයාලා දවසට හිතන්න වේල් 3ම කනවා නම් ලොකු කොත වගේ බත් පිඟන් 3 මුලින්ම එක වේලක් අඩු කරන්න. හරිද? එහෙම නැත්නම් මුලින්ම වේල් 3ම කන බත් ප්‍රමාණය අඩු කරන්න. එළවලු වැඩි කරගන්න. හරිද? එළවලු, මස් මාළු, බිත්තර පුළුවන් නම් වැඩි කරගන්න. ඇත්තටම අපිට බත් අනුකෝපයක් කාලා ඉන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ අපි කන විදිය. අපි මොකද කරන්නේ? බත් එක අරගන්නවා, බත් එක බෙදා ගන්නවා, කාගෙන යනවා. සමහරවිට අපිට කන්න බැරි ප්‍රමාණයක් අපි බෙදාගෙන ඉක්මනට කන හින්දා කාලේ වෙලා අපිට තව කන්න පුළුවන් කියලා හිතෙනවා. වේගෙන් කන එක නවත්තන්න. පුළුවන් තරම් බත් එක වෙලා අරගෙන හොඳට හපලා හෙමින් කන්න. හෙමින් කන්න ඉක්මනට බඩ පිරෙනවා. එතකොට බත් චුට්ටක් කනවා කියන එක හරිම ලේසි. බත් චුට්ටක් කාලේ ඉන්නවා කියන එක හරිම ලේසි. මම මේක හොඳටම අත්දැකපු දෙයක්. මම
මම ඩයට් එක ඩයට් මම ෆලෝ කරලා තියෙනවා. මම කරපු හැම ඩයට් එකක් ගැනම විස්තර මම ඕගොල්ලොන්ට අරගෙන එනවා. ඔයා වේල් 3ක් කන එක වේල් 2කට අඩු කරන්න. එහෙම නැත්නම් උදේ වේලට බත් කන එක අඩු කරලා ඒ වෙනුවට කඩල මුං ඇට ඒ වගේ දේවල් ගන්න. හරිද? ඊගාවට තේ බොන එක වල තේ හරි මුලින්ම තේ බොන එක නවත්තන්න බෑ නම් සීනි හැඳි 3ක් දානවා නම් සීනි හැඳි 2කට අඩු කරන්න. ඊගාවට සීනි හැඳි 1කට අඩු කරන්න. පුළුවන් තරම් පිටින් ගන්න එක අඩු කරන්න. මොකද අපි කරන්න ඕනේ ඔක්කොටම කලින් අපේ ඇඟ ඇතුලේ තැම්පත් වෙලා තියෙන දේ මේ බර්න් කරලා අයින් කරන එක. ඒක තමයි අපි කරන්න ඕනේ. මොකද අපි තව දාගන්න එක නෙවෙයි. අනිත් එක තමයි ඔයා එහෙම කරනවා නම් ඔයාලට බඩගිනින හැම සැරේම හොඳට වතුර බොන්න. ඔයාලට බඩගිනින වෙලාවට වතුර බීලා බඩ පුරව ගන්න. මුලින්ම පළවෙනියට පොඩි කාලයක් අරගෙන ඔයාලා වෙනදා කන ප්‍රමාණයෙන් ටිකක් අඩු කරන්න. වෙනදා ගන්න තෙල් සීනි ප්‍රමාණය අඩු කරගෙන යන දවස් 3-4ක් අරගෙන ඊට පස්සේ ඔයාලගේ ඇඟට ඒක හුරු වුණාම ඔයාලට බය නැතුව හොඳ ඩයට් ප්ලෑන් එකකට යන්න පුළුවන්. ඔයාලා මේවා කරනකොට අනිවාර්යයෙන්ම එක්සර්සයිස් කරන්න. විශේෂයෙන්ම කාඩියෝ එක්සර්සයිස් කරනකොට ඔයාලට ඉක්මනට ඔයාලගේ ෆැට් එක බර්න් කරගන්න පුළුවන්. එතකොට තමයි ඔයාලගේ ඇඟේ බර අඩු කරගන්නවයි ෆැට් එක බර්න් කරනවා කියන්නේ දෙකක්. හරිද? ඇඟේ බරයි ෆැට් එකයි කියන්නේ දෙකක්. ඔයාලට ඕනේ ෆැට් එක අඩු කරගන්න නම් ඒ කියන්නේ ඔයාලගේ අත්වල තියෙන මේ දේ බඩේ තියෙන මේ දේ අර ඒ වගේ නම් ඒක ඔයාලට මේ වගේ දෙකින් අඩු කරගන්න පුළුවන්. බර අඩු කරගන්නවා කියන එක අපේ බර ගත්තාම ඇඟේ බර අපේ ඇටකටුලේ මාස් එතකොට අපේ ඇඟේ වතුර තියෙනවා ඒ වගේ තමයි බර එන්නේ. විශේෂයෙන්ම මේ වගේ දෙයක් කරනකොට ප්‍රෝටීන් ගන්න. බිත්තර මස් මාළු ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. මොකද නැත්තම් අපේ මේ අයින් වෙන්නේ ෆැට් එකෙන් නෙවෙයි මසල්ස් එකෙන්. ෆැට් එක බර්න් වෙනවට වැඩිය ඉක්මනට වෙන්නේ මසල් එක අයින් වෙන එක. ඉතින් මේ මසල්ස් අයින් වෙන එක ඒක තමයි අර කාපු නැති වුනහම ටක් ගාලා අර එල්ලි වගේ එහෙම තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි දාඩිය පිට වෙන්නේ නැහැ කියලා ඔයාලා බය වෙන්න එපා. මේ අපේ ෆැට් එක අපි ගන්න හුස්මත් එක්කලා තමයි ගොඩක් වෙලාවට බර්න් වෙන්නේ. හරිද? දාඩිය දැම්මේ නෑ දැම්මා කියලා අපිට හිතාගන්න මේ කියන්නේ අපිට ජජ් කරන්න බෑ අයියෝ මම මෙච්චර කරා මට දාඩිය දැම්මේ නෑ මට මේ මගේ ෆැට් එක බර්න් වුණේ නැහැ කියලා. අනිත් එක තමයි ඔයාලා හිතන්න එපා ඔයාලා දැන් ඔන්න බඩට විතරක් එක්සර්සයිස් කරනවා. හරිද? අපිට කිසිම වෙලාවක බෑ අපේ මට දැන් මගේ මේ අතේ ෆැට් එක අඩු කරගන්න මට මේ අතේ ෆැට් එක විතරයි අඩු කරගන්න ඕනි කියලා අපිට එහෙම එකකට ටාගට් කරලා අපේ ෆැට් එක අඩු කරන්න බෑ. ඇත්තටම එහෙම බෑ. ඒක නිසා ඔයගොල්ලෝ ෆුල් බොඩි වර්ක්අවුට් එකක් කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක වලට ගෙනාවේ ඩයට් එකකට යන්න අමාරු එයාට මූලික අඩිතා. කොහොමද ඩයට් එකකට යන්න කලින් අපි හදාගෙන යන්න ඕනේ. මොකද අපි අර එකපාරටම ඩයට් එකකට යනවට කලින් මේ වගේ අඩු කරගෙන ඩයට් එකකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට දිගටම මාසයක් 2ක් 3ක් වගේ කරගෙන යනකොට ඕගොල්ලන්ගේ බර සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙයි. එහෙමත් නැතුව ඕගොල්ලන්ට බර අඩු කරගන්න ඕන නම් මම ඊගාවට ඔයගොල්ලන්ට ඩයට් වීඩියෝ ටිකක් අරගෙන එන්නම්. ඒකේ මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවන්ටත් share කරන්න. ඒ වගේම ඔයා අපේ Facebook page එක තියෙනවා, ඒ වගේම අපේ TikTok එක තියෙනවා Hashi with Kasun කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඒකත් follow කරන්න කියලා මම හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් මම ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම bye bye. Thank you for watching.